ආයිබුවන් ඔබ මේ එකතු වෙන්නේ 2026 මාර්තු 25 වන බදාදා දිනට අදාළව රාශි චක්‍රයේ අභිමානවත්ම නායකයා වන ඕනෑම තැනක කැපී පෙනෙන සිංහ ලග්නයේ සම්පූර්ණ සහ ගැඹුරු පලාපල විග්‍රහය සමගයි. සිංහ ලග්න හිමියනි, හෙට බදාදා දිනේ කියන්නේ බුද්ධියට සහ ව්‍යාපාරවලට අධිපති බුධ ග්‍රහයාට අයත් දිනයක්. ඔබේ ලග්නාධිපති වෙන්නේ මුළු ග්‍රහ මණ්ඩලයටම ආලෝකය දෙන රවි, හිවත් සූර්යයයි. රවිගේ මේ දෙවන්ත නායකත්ව බලයත් බුදගේ තියුණු බුද්ධියත් එකට ගැටලුකොට හෙට දවස ඔබට කොහොම බලපායිද? හෙට ඔබේ රැකියාව, ව්‍යාපාර, මුදල්, ආදරය සහ සෞඛ්‍ය ගැන වෙන කවුරුත් නොකියන ගැඹුරුම රහස් ටික අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. ඒ වගේම හෙට දවසේ ඔබේ අහංකාරකම නිසා ඇතිවෙන ප්‍රශ්න නැති කරගෙන බලාපොරොත්තු වෙන මහා ධනයක් සහ කීර්තියක් ළඟා කරගන්න අනිවාර්යයෙන්ම කළ යුතු ඊටමත් බලගතු රහස් ශාන්ති කර්මයක් මම වීඩියෝව අවසානයේ කියනවා. ඒ නිසා වීඩියෝව අන්තිම වෙනකම්ම බලන්න. පොදු තත්වය සහ මානසිකත්වය. හෙට දවස ආරම්භයේදීම සිංහ ලග්න හිමියන්ට දැනෙන ප්‍රධානම දේ තමයි හිතේ තියෙන නොසැලෙන ආත්ම විශ්වාසය. මොළය ඊටමත් පැහැදිලිව ක්‍රියාත්මක වෙනවා. අනිත් අයව පාලනය කරන්න, උපදෙස් දෙන්න සහ ඕනෑම තැනක මූලිකත්වය අරගෙන වැඩ කරන්න ඔබේ හිත ගොඩක් නැඹුරු වෙනවා. ඔබේ අදහස් අනිත් අය ඊටමත් ගෞරවයෙන් පිළිගන්න දවසක්. හැබැයි සිංහ ලග්න හිමියනි, රවි සහ බුධගේ මේ බලපෑම නිසා එක පරිස්සම් විය යුතු තැනක් තියෙනවා. හෙට දවසේ ඔබට ලොකු ඊගෝ එකක්, එහෙම නැත්නම් අධික ආඩම්බරයක් ඇති වෙන්න පුළුවන්. තමන් කියන දේ විතරක්ම ඇසිය යුතුයි කියන දැඩි මතය නිසා අනිත් අයගේ හිත රිදෙන විදිහට සැර වචන පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා. නායකයෙක් වෙන්න, හැබැයි ආඥාදායකයෙක් වෙන්න එපා. රැකියාව, ව්‍යාපාර සහ අධ්‍යාපනය. රැකියාව කරන සිංහ ලග්න හිමියන්ට හෙට දවස කියන්නේ තමන්ගේ බලය සහ බුද්ධිය එකවර පෙන්වන්න පුරුවන් රන්වන් දවසක්. විශේෂයෙන්ම ඔබ කළමනාකාර, පරිපාලන, දේශපාලන, රජයේ රැකියාව හෝ මාධ්‍ය ක්ෂේත්‍රයක වැඩ කරනවා නම් හෙට ඔබට ඉහළ නිලධාරීන්ගෙන් ලොකු ඇගීමක් ලැබෙනවා. ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරය අලුත් තැනකට ගෙනියන්න හෙට ඉතාමත් හොඳ දවසක්. විශේෂයෙන්ම රජයේ ආයතන සමග කරන ගනුදෙනු, ටෙන්ඩර්ස් හෝ කොන්ට්‍රැක්ට්ස් වලින් හෙට ඔබට ලොකු ලාභයක් ලබන්න පුරුවන්. අධ්‍යාපනය ලබන දරුවන්ට තමන්ගේ දක්ෂතා කැපී පෙනෙන තරඟ විභාගවලින් ජයග්‍රහණය ලැබෙන ඉතාමත් ප්‍රබල දවසක්. මූල්‍ය තත්ත්වය සහ ආයෝජන. මූල්‍ය තත්ත්වය ගැන කතා කරනකොට සිංහ ලග්න හිමියන්ට හෙට දවසේ ආදායම් මාර්ගය ඉතාමත් ශක්තිමත් වෙනවා. ඔබ බලාපොරොත්තු වුණු පැරණි ණයක් හෝ රජයේ පාර්ශවයකින් ලැබිය යුතු මුදලක් හෙට අතට ලැබෙන්න වාසනාව තියෙනවා. නමුත් රවිගේ බලපෑම නිසා හෙට දවසේ අනිත් අයට පේන්න, එහෙමත් නැත්නම් තමන්ගේ තත්ත්වය, ස්ටේටස් සිම්බල් පෙන්වන්න ගිහින් මිල අධික දේවල් වලට සහ සුඛෝපභෝග භාණ්ඩවලට ලොකු මුදලක් නාස්ති කරන්න ඔබට හිතෙන්න පුරුවන්. ණය වෙලා ආඩම්බරේ රකින්න එපා. වියදම් පාලනය කරගන්න. ආදරය, විවාහය සහ පෞල් ජීවිතය. සිංහ ලග්න හිමියන්ගේ ආදර ජීවිතයට හෙට දවස මිශ්‍ර ඵලගෙන දෙනවා. ඔබ සහකරු වෙනුවෙන් ඊටමත් ත්‍යාගශීලී වෙනවා වගේම සහකරුගෙන් ලොකු ගෞරවයක් සහ අවධානයක් හෙට බලාපොරොත්තු වෙනවා. අවිවාහිත අයට සමාජයේ කැපී පෙනෙන ගෞරවනීය රැකියාවක් කරන බුද්ධිමත් සහකරුවෙක් මුණ ගැහෙන්න වාසනාව තියෙනවා. පෙම්වතුන් සහ විවාහිත අය විශේෂයෙන්ම මතක තියාගන්න, ඔබ හැමතිස්සෙම මම තමයි හරි කියන මතේ ඉන්න ගියොත් හෙට ලොකු රැඬුවක් ඇති වෙන්න පුළුවන්. ආදරයේදී ආඩම්බරේ පැත්තකින් තියන්න. සහකරුගේ අදහස් වලටත් ගෞරවය කරන්න. සෞඛ්‍ය තත්ත්වය. සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කරනකොට සිංහ ලග්නයේ නියෝජනය කරන්නේ හදවත, කොඳු ඇටපෙළ සහ ඇස්. රවි සහ බුධ බලපෑම නිසා හෙට දවසේ අධික උෂ්ණත්වය නිසා ඇතිවෙන රෝග, ඇස්වල වේදනාවන් සහ අධික රුධිර පීඩනය, හයි බ්ලඩ් ප්‍රෙෂර් මතුවෙන්න ඉඩ තියෙනවා. උෂ්ණ කැම බීම වලින් ඈත් වෙන්න, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. අධික කේන්තිය සෞඛ්‍යයට අහිත කරයි. හෙට දවස සඳහා විශේෂ උපදෙස් සහ ශාන්ති කර්මයන්. 2026 මාර්තු 25 වන බදාදා දවස ඔබේ ජීවිතයේ බලවත්ම සහ වාසනාවන්තම දවසක් කරගන්න නම් උදෑසනම අවදි වී බුදුරජාණන් වහන්සේට හෝ ඔබේ ආගමික ශාස්ත්‍රූවරයාට රතු, තැඹිලි සහ කොළ පැහැ මල් පූජා කර දවස ආරම්භ කරන්න. හෙට දවසේ ඔබ අනිවාර්යෙන්ම කළ යුතු විශේෂ රහස් ශාන්ති කර්මය තමයි පියාට හෝ පියාවන වයසක ගෞරවනීය පුද්ගලයෙකුට යම් සංග්‍රහයක් කිරීම. එහෙමත් නැත්නම් පාසල් දරුවෙකුට පොත්පත් ලබා දීම. ඒ නොබේ රවි සහ බුධ බලය උපරිමෙන් සක්‍රිය වෙලා අනවශ්‍ය කේන්තිය සහ ආඩම්බරය පාලනය වෙලා හිතාගන්න බැරි මහා ධනයක්, කීර්තියක් සහ රැකියා උසස් වීමක් ඔබට හිමි වෙනවා. හෙට දවසේ ඔබට ජයගෙන එන සුබ වර්ණය වෙන්නේ තැඹිලි, රතු සහ ලා කොළ පැහැයයි. සුබ අංකය වෙන්නේ අංක 1 සහ 5.
ඉතින් සිංහ ලග්න හිමියනි ඔබේ මේ උපන් නායකත්වය සහ තියුණු බුද්ධිය නිවැරදිව පාවිච්චි කරලා හෙට දවස උපරිමයෙන් ජය ගන්න. මේ විස්තරය ඔබට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් සිංහ ලග්නය කියලා කමෙන්ට් කරන්න. හැමදාම මේ වගේ ඊටමත් නිවැරදි සහ ගැඹුරු පලාපල විස්තර දැනගන්න අපේ ලග්න පලාපල channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. ඔබට තෙරුවන් සරණයි. අභිමානවත් සාර්ථක හෙට දවසක් වේවා.